අද සාමාන්‍ය පරක්කු වෙන ගොඩක් කියලා ගෑල් ළමයින්ට අපේ පන්තිවල පරක්කු වෙන පිරිමි ළමයින්ට. හරිද? සින්දුක තිබ්බ ස්වාමීනි මොකද පිරිමි පුතෙක් වැදුවා කියලා. මේ පිරිමි පුතෙක් වගේ වදලා තියෙන්නේ. පිරිමි පුතෙක් වගේ වදලා තියෙන දුවෙක්. හරිද? බලන්න ඕන ඔය පුතාලා කසාද බද්දි වුණා. ඔයා වගේම තව එක්කෙනෙක් තමයි ඉන්නේ. හරිද? සමහරව අරු යාළුවන්ට උත් නැගිටලා යනවා. දුවන් පරක්කුයි බස් එක. කතා කරන උන්ට එකට යන්න බෑද? මගේ ඕනේ යන්නේ මම දැන් කතා කරන අයට යන්න කියලා කියනවා. කියනකො අරගෙන පොඩි ටැග් එකක් දෙනවා. හරිද? ඔය හදන්නේම නැති පිස්සුකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ ගියත් කමන්නේ. හරිද? අර හදන්න නැති සමහර අයත් යනවා. හරිද? යන්නේ නැත්නම් පරක්කුව යන්න. අද සාමාන්‍ය පරක්කු වෙන ගොඩක් කියලා ගෑල් ළමයින්ට අපේ පන්තිවල පරක්කු වෙන පිරිමි ළමයින්ට. හරිද? සාමාන්‍ය ගෙදර රෑ වෙද්දි ප්‍රශ්න වෙන්නේ සාමාන්‍ය අපේ ගෙදර පුතෙක් දුවෙක් ඉන්නවනම් පුතා පරක්කු වෙ මෙච්චරම අපි ගණන් ගන්නෑ. කොල්ලෙක්නේ පොඩ්ඩක් පරක්කු වුණාට කමන්නේ. කෙල්ලෙක් පරක්කු වෙද්දි පොඩ්ඩක් අර හිතන ගතිය වැඩි. ඉතින් දුවෙක් ඉන්නවනම් චුට්ටක් පරක්කු වෙනවා. එහෙම එකක් තියෙනවනේ. අපේ පන්තිවල පරක්කු වෙන්නේ පුතාලා. හරිද? බලන්න ඕන ඔය පුතාලා කසාද බද්දි වුණත් ඔයා වගේම තව එක්කෙනෙක් තමයි ඉන්නේ. හරිද? කසාද බද්දි වුණත් කොල්ලෙක්ට පරක්කු වෙන්න බෑ විනාඩි 5ක්. හරි අමාරුයි. හරිද? පරක්කු වෙන ළමයි ඉන්නවනේ. පරක්කු වෙන බිල්ලම ඉන්නවනේ යන්න. හරිද? මම ඇත්තටම ගෑල්ලා පරක්කු වෙනවා යන්න හද මම සීරියස් කිව්වේ ඈ. මම හිතුවේ අර පිටිපස්සින් සමාන ළමයි කෙනෙක් ඒගොල්ලෝ ගාන හදන්න තින් දෙනව වෙන්නේ නැති. ඒකයි. අනේ තවත් වෙලා ඉන්න බෑ. හිතලා එක තීන්දුවක් කරා යන්න. සමහරව අරු යාළුවන්ට උත් නැගිටලා යනවා. අනේ අම්මෝ මන්ද. හරි. දුවන් පරක්කුයි බස් එක. ඇත්තට අපේ වන්දි පිරිමි ළමයි ගැන නම් වරක් දෙවරක් නෙමෙයි තුන් වරක්ම හිතන්න වෙනවා. හරිද? සමහර ළමයි ගැන. හරිද? මම ඇත්තටම ගෑල් ළමයින්නේ පරක්කු වෙන්නේ මම ඒ අදහසින් කිව්වේ නේ. ඇත්තටම පරක්කු නිසා ගියාට කමක් නැහැ කියලා. සමහර බිල්ලම යන්නේ. මේ වන්දන්නේ. සින්දුක තිබ්බ ස්වාමීනි මොකද පිරිමි පුතෙක් වැදුවා කියලා. මේ පිරිමි පුතෙක් වගේ වදලා තියෙන්නේ. පිරිමි පුතෙක් වගේ වදලා තියෙන දුවෙක්. හරිද? වැඩ නැහැ කියන්නේ කවිත් කියන්න වෙනවනේ. කවි කියන්න ඕනේ නැහැ. ඔය කරන්නකො. ඒක අම්මා කෙනෙක්ගේ සතුටට ඒ කතාව කියන්නේ. හරි පුතෙක් හම්බ වීමේ සතුටට. අනේ අර වගේ පරක්කු වෙන පුතාලා ඉන්නේ අපිට.